අනේ අම්මේ මේන්නේ අනුහස් පුරුෂ හිංසනයට ලක් වෙලා ඉන්න අහිංසක ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඇයි ඔයා මාව දාලා ගියේ? අර ගෑණි මාව කන්න හදනවා අම්මේ. ඒ අස්සේ මගේ පැකේජ් එකත් ඉවරලා අම්මේ. අම්මේට අපිට කන්න නැතත් පැකේජ් එක දාලා දෙනවනේ අම්මේ. මට දෙන්නතෝ සික වගේ අම්මේ. අර ගෑණි පැකේජ් එක දාලා දෙන්නේ නෑ අම්මේ. ෆෝන් එක අයියෝ මාව දාලා ගියේ. අනේ මට ඩේටක් නෑ. අර ගෑණි මාව කන්න හදනවා අම්මේ. අනේ අම්මේ මල්ලි මොකද්ද ප්‍රොබ්ලම් එක? තමුස කවුද? මම වැම්පයර් කෙනෙක් මල්ලි. ඒත් මං අහලා තියෙනවනේ මේ වැම්පයර්ස්ලා උඩ පිච්චෙනවා කියලා. ආහා ඒ ඇවිල්ලා අපේ ආදි කාලේ වැම්පයර්ස්ලානේ මල්ලි. මේ නිව් ජෙනරේෂන් එකේ අපි යූස් කරන ක්‍රීම්ස් එක්ක අපේ යාම අවුවට පිච්චෙන්නේ නැහැ. හොඳට පදන් වෙලා ඉන්නේ. ඒකයි සීන් එක. ඈ මල්ලි මොකෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් නැල්ලද කනත්ත පැත්තේ ආවේ. ඔය ගෑණි නම් මැරෙයි. ඔය ගෑණි මාවත් පණ පිටින් වල්ලා තමයි මැරෙන්න යන්නේ. අයියේ මේ බඩක් කාන්නද? මේ අයියගේ මේ වැම්පයර් දත්තේට මොකද දන්නේ නැහැ නේ උනේ. ඒක මල්ලි ඔය පහුගිය කාලේ අපේ තිබ්බ ආර්ථික ප්‍රශ්නත් එක්ක අපි අරගරේට ගියානේ. ඒතකොට ඉතින් දන්නේ නැද්ද පොලිස් කාරයෙක්ගෙන් බැටම් පොළු පාරක් කාලා දත් දෙකම චක බ්ලාස්ට් වුණා. ඈ ඒක තමයි නේද? කවුද මල්ලි ඒ මගේ ගෑණි. හිනව උලන්නේ නෑනේ. අවුලක් නැත්te කොහෙද අකෝ? දැන් තමයි අවුල. මල්ලි මොඩේ මල්ලි මොඩේ. දැන් මචං ඒ ඉන්නේ තුගේ ගෑණි. හරි තුරු මම මොකටද දුවන්නේ? ඒකද? ඔය තියෙන අවුල. මල්ලි කොහොමද? මල්ලි දුව පකාර ගෑණිනෝ. කවුද මල්ලි? මොකද බලන්නේ? ඒද? ඒ මගේ එක්ස්. ඒක තමයි. ඒ අම්මනා හරි කියනවා මට ඇහුණා. කම දැන් යමයි. මල්ලි ඔයාගේ ගෑණි ඇවිල්ලා කො මං දැනගත්තේ තෝර එන්නේ කියලා. මේ කාබේරියත් එක බීඩි ගහන්න නේද ආවේ? මන් දන්නේ පවුල් ප්‍රශ්න ඔයගොල්ලෝ ඉස්සර ගන්න. තමුස වැම්පයර් කෙනෙක් නේද? මොකක් හරි කරනවා කොයි. කරන්න බෑ මල්. පොඩ්ඩයි නෙමෙයි බලන්න. අල්ලගන්නවා අයියේ. දෙපන් තොට්ට මං අතේ. මොනවද සිරි? මේ කොහෙද තමයි මේ ආවේ? අද්දම කොහෙද යන්නේ? මං හිතන්නේ මේ ගෙදරින් මේ ලැට් එකක් අස්සේ මොකක්ද? ලැට් එකක් තමයි. මේ මගේ අඳුන්කෝ. අදුම නෑ මල්ලි. මේ ගෙදරින් ඉන්න වැට් කාලාද මොකද? නෑ යමම්කෝ මෙතනින්. මගේ ග්ලව්ස් එකක් නෑ. ඒ ඇස්සේ මොන මගුලක්ද? යමම්කෝ. යන්නේ අල්ලගන්නවා. අම්මට උඩු මේක වල තමයි ආවේ. අඩේ අයියේ මේ අඳුන් ඇවිල්ලා. ආවද මේ? රොනාල්ඩෝගේ බාත්රූම් එකේ තිබ්බේ. අම්මට හොඩු. සිරාට. ඕක විකුණපන් ඕක ඩොලර් 20000 කට දෙනවා. මේ
මරු තැනකට මේ මල්ලි අපි ඇවිල්ලා තියෙන්නේ. මේ මොකෙද්ද? අනේ වන්දනේ ඌ අයිනවනේ. අපි දැක්කේ ඔය බය වෙන්නේ මොකටද? මම තෝ වැම්පයර් කෙනෙන්නේ. රිපෝට් හොඳ නෑ. එනකොට හොඳ නැහැ නේ මේ මල්ලි. ඔයා වැඩේ කරගෙන අපි අවුලක් නෑ අපි කැපෙන්නම් මල්ලි. අපිව මරයි අපි යන්නේ. එනවා අයියේ. ඉතින් දැන් අවුරුදු 100කුත් ගිහිල්ලා. මේ වෙනකොට අනුහස් කියලා කියන්නේ රට ජාතිය වෙනුවෙන් දිවිපොදපු ජාතික වීරයෙක් කියලා 10 වසර ඉතිහාසයේ පොතටත් ගිහිල්ලා ඉවරයි. මේ සිංහල පොතනේ. සෝරි. කොටින්ම කිව්වොත් මියුසියම් එකේ පවා අනුහස්ගේ ඇටසැකිල්ල මහජන ප්‍රදර්ශනයට තියලා තියෙනවා. සමහර අනුහස්ගේ පිළිම හදනවා, සමහරු චිත්‍ර අඳිනවා, තවත් සමහරු මෙන්න මේ වගේ පිළිමත් හදනවා. ඒ කොහොම වුණත් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අනුහස්ගේ කතාව ලියවුනේ. ඔයා ඒක ආදර්ශයට අරගෙන ඔයාගේ කතාව ලියන්න පටන් ගන්න.